Hello travelers. ඉතින් අද අපි මේ යන්නේ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න. මේ යන ලොකේෂන් එක තියෙන්නේ සූරියකන්දේ. කොළඹ ඉඳන් කිලෝමීටර් 140ක වගේ දුරකින් තමයි මේ ලොකේෂන් එක තියෙන්නේ. අපි යන්නේ මේ පාර බයික් එකේ. ඉතින් මේක වෙනස්ම අත්දැකීමක් වුණා. අපි මේ යන පාරේ මාර ලස්සන වීව් එකක් තියෙනවා. වෙනම වයිබ් එකක් තමයි තියෙන්නේ. මේ සූරියකන්ද තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ. ඉතින් මෙහි වෙදර් එක ගත්තොත් හරි කාම් වින්ඩි වෙදර් එකක් තමයි තිබුණේ. ඉතින් අපි මේ යන ලොකේෂන් එකේ අපි ගියේ බයික් එකේ. ඒ නිසා අපිට ළඟටම යන්න පුළුවන් වුණා. හැබැයි ඔයගොල්ලෝ වාහනයක ඔයාලගේම වේගයක આવොත් ඔයගොල්ලන්ට පාක් කරන්න වෙනම ස්ලොට්ස් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ටත් පේනවා ඇති අපි මේ අද කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා. කැම්පින් එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මේකේ ලොකේෂන් එකේ නම තමයි ස්කයිඩෙක් සූරියකන්ද. මේ ටෙන්ට් එක ගැන කිව්වොත් එහෙම මේක හරියම ලක්ෂූරියස් ස්පේෂියස් ටෙන්ට් එකක්. ඉතින් ලස්සන වයිබ් එකක් තියෙනවා එතන. අපිට ගියාට පස්සේ හවස හම්බුණා ටී එකක්. ටී එකත් ඉතින් රස විඳලා ලස්සන සන්සෙට් එකක් අපි බැලුවා. ඉතින් ඔයගොල්ලත් බලන්න මොන වගේද මේ සන්සෙට් එකේ ලස්සන කියලා. කඳුළු ගංගා පරද සිනහවැස්සක් මෙවුන නුඹවමයි මට ඕනේ කියලා හසටත් මං කීවා මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මාළඟින් ඉන්න හැමදා ඉතින් ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා නුඹ නිසා දෝමත්තා ආදරෙන් මං පිරුණා මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මාළඟින් ඉන්න හැමදා ඉතින් මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මාළඟින් ඉන්න හැමදා ඉතින් සන්සෙට් එක වෙලාවේ හරිම ලස්සන කාම් වයිබ් එකක් තිබුණා. මේ වෙලාවෙත් සෑහෙන්න හුලඟක් තියෙනවා. අපිට ඩිනර් එකට ෆස්ට් හම්බුණා පම්කින් සුප් එකක්, වට්ටක්ක සුප් එකක්. මේක මාර රසයි. මේකත් එක්ක අපිට පොඩි බන්ස් කීපයකුත් හම්බුණා. මේ වෙලාවේ තිබ්බ වෙදර් එකත් එක්ක හුලඟත් එක්ක මේ කෑම වේල හොඳටම මැච් වුණා. ඒ වගේම කියන්න ඕනේ ඒගොල්ලෝ කෑම වේල ලස්සනට පිළිවෙලට අපිට ගෙනල්ලා දෙනවා සහ උණුවෙන්ම. ඉතින් ඒකත් කියන්න ඕනේ. ඒක දැක්කහමත් කන්න හිතෙනවා. සැනසුවේ නුඹ නේද මා හැමදාම ඉන්නවා මං නුඹේ නමින් මතු හැමදාක ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා නුඹ නිසා දෝමත්තා ආදරෙන් මං පිරුණා මට දෙන්න ලෝබයි අපිට වට්ටක්ක සුප් එකෙන් පස්සේ හම්බුණා කොත්තු. දෙන්නට වෙන වෙනම කොත්තු ඩිෂස් දෙකක් සහ චිකන් කරි එකක් හම්බුණා. මේකෙත් රස කියලා නිම කරන්න බෑ. ඒ වෙලාවේ හැටියට ඒක මාර මැචින්. අපේ මේ ඩිනර් එකකින් පස්සේ අපේ ෆස්ට් ඩේ එක මෙතනින් ඉවර වෙනවා. අපි එහෙනම් මෝර්නින් සන්රයිස් එකෙන් හම්බෙමු. ඉන්න හැමදා ඉතින් ඉතින් ඔයාලා දැක්කා වගේ ලස්සන සන්රයිස් එකක් අපි දැක්කා උදේම.
සහ මේ වීව් එක වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි. අපි ගියපු තැන් වලින් ලස්සනම තැනක්. ඉතින් ඔයාලට මේ පේනවා වගේ ලස්සන බල්ලෝ දෙන්නෙකුත් මෙතන ඉන්නවා. මෙතන අපි විතරක් හිටපු නිසා අපිට හොඳ ෆ්‍රීඩම් එකකුත් තිබුණා. ඉතින් අපි ලස්සනට මෙතන එන්ජොයි කරා. මේ වීව් එකට නම් ඇත්තටම කියන්න වචන නැහැ. ඒ තරම් ලස්සනයි. මේකෙන් පස්සේ අපිට බ්‍රෙක්ෆාස්ට් එක සර්ව් කරා. බ්‍රෙක්ෆාස්ට් එකට අපිට ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් තමයි හම්බුනේ. ඔයාලට පේනවා වගේ වෙනස්ම විදියකට තමයි යාලා සර්ව් කරන්නේ. අපිට මේ බ්‍රෙක්ෆාස්ට් එකට ඉන්ක්ලූඩ් වෙලා තිබුණා toasted bread, omelette, mushrooms, sausages, pineapples, cucumber, ඒ වගේම papaya juice තිබුණා. ඔයගලන්ට පේනවා වගේ මේක අපි වෙන්දට කන ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එක වගේ නෙමෙයි. වෙනස් වයිබ් එකක් තිබුණේ. ඒ කියන්නේ මේකේ බ්‍රෙඩ් එක උනත් toasted bread එක තිබුණේ අපි වෙන්දට කන toasted bread එක වගේ නෙමෙයි. මේක මේ බ්‍රෙක්ෆාස්ට් එකටත් අපිට හොඳ රේටින් එකක් දෙන්න පුළුවන්. වෙනස්ම විදිහේ බ්‍රෙක්ෆාස්ට් එකක් සහ හරිම රසයි, පිරිසිදුයි. ඉතින් අපි දැන් මේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි යනවා තවත් පොඩි ඇඩ්වෙන්චරස් ගමනක්. ඒ තමයි මේකේ මේ ලොකේෂන් එකේ ඉඳන් පොඩි දුරකින් තියෙනවා සිංහරාජ ෆොරස්ට් එකේ රක්වාන සූර්යකාන්ත සයිඩ් එකට සෙට් වෙන සයිඩ් එක. ඉතින් අපිව මේ ගයිඩ් කරන්නේ ජනක කියන කෙනා. මෙයා තමයි අපි හිටපු ලොකේෂන් එක බලාගන්නේ. අපිට කැම් සර්ව් කරේ ඔක්කොම කරන්නේ මෙයා තමයි. මේ ගමනට ඔයගලන්ට පේනවා වගේ බල්ලෝ දෙන්නත් ආවා අපිත් එක්කම. ඉතින් මෙයා අපිට හැමදේම එක්ස්ප්ලেইন කරා. මේ යන අතරමඟදී හම්බෙන දේවල්, ගස් ගැන, මේ දැන් මෙතන ටී ගැන අපිට එක්ස්ප්ලেইন කරනවා. ඒ වගේ එයා ගොඩක් දේවල් එක්ස්ප්ලেইন කරා. ඉතින් අපි මේක යන්න තියෙන්නේ මේ විදිහට ෆොරස්ට් එක ඇතුලෙන්. ඉතින් පොඩ්ඩක් ඇඩ්වෙන්චරස් ගමනක්. නමුත් ඒක වෙනස්ම අත්දැකීමක්. හරිම ලස්සන තැනක් තමයි මෙතනත්. ඉතින් අපි මේ යන්නේ වෝටර්ෆෝල් එකක් බලන්න. අපි මේ ඇවිල්ලා තියෙන්නේ දැන් දියැල්ල ගාවට. මෙතන හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ. ෆොටෝස් ගහන්නේම අයිඩියල් ප්ලේස් එකක්. ඒ වගේම නාන්න හරිම සේෆ්ලි නාන්න පුළුවන්. මේ දියැල්ල අයිති වෙන්නේ රක්වාන ප්‍රදේශයට. සිංහරාජ වනාන්තරයේම රක්වාන පැත්තට තමයි අයිති වෙන්නේ. ඉතින් මෙතනින් පස්සේ අපි ආපහු කැම්පේන් සයිට් එකට ගිහිල්ලා චෙක් අවුට් වුණා. ඔයාලා අපේ මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අපි ආපහු travel වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න. එහෙනම් යාත් හම්බෙමු. Bye bye.